අයිබෝවන් බවුලල්කේ මගේ channel එකට ඔන්නවලව අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ ටිකට. අනේ එයාගේ ටෝයි එක ගත්තා කියලා එයා තරහ වුණානේ. ආදරෙන් හැදුවම සත්තොත් නිකන් පොඩි ළමයි වගේ නේද? ඕන ඔට්ටුවක් කරනවා. ඔයා නම් මේ වගේ බයිසිකලයක් කවදාවත් දැකලා නැහැ. බොරු කියන්න ඕනේ නැහනේ. මම දැකලත් නැහැ. මේක පදින්න වෙනම ගේමක් දෙන්න ඕනේ නේ. එයාට මෙයාට පැද්දෙනවනේ. හත් වලා මේ රිංගුවා නේද මේ පූස් පැටියා මේ චූටි කටින් ඇතුළට ගියා වගේ නෙමෙයි ආයෙ එළියට එන්න බැරි වුණොත් නේද නෑ නෑ ගියා වගේ මාපව එළියටත් එනවා මේ ඇපල් ගෙඩිය දුන්නේ නැහැ කියලා බලන්නකො මෙයා මේ කරන වැඩේ ළමයි අකුණු ගහන වෙලාවට නම් එළියට බහිනවා කියා හිතන්නවත් එපා අලු වෙලා යන්න තමයි වෙන්නේ බලන්නකො මේ අකුණු වල කොච්චර පව එකක් තියෙනවද කියලා අර තාපසෙ ඉන්න තැනට වැටුණ ගිරවෙද්ද මන්ද තමන්ගේ වැඩේ තනියම කරගන්නවා නේද මේවා මේ අපි පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි මල්ලි දන්නේ නැද්ද ඉතින් අපේ හැටි මෙන්න මෙම හොටෙන් ගත්තා මේම ඔලුවට අල්ලගත්තා මෙන්න මෙම හොටෙන් ගත්තා මේම ඔලුවට අල්ලගත්තා හරිම සිම්පල් මන්නම් ඉතින් මගේ ජීවිතේ මම දැකලා තියෙන්නේ බැලුම් වලට හුලං ගහනවා බෝල වලට හුලං ගහනවානේ ඉතින් ඔයා දැකලා තියෙනවද මෙන්න මේ වගේ ඇඳුමකට හුලං ගහනවා බලන්නකෝ ඔයත් මේ වගේ ඇඳුමක් දැක්ක ජීවිතේ පළවෙනි පාර නේද එහෙනම් දාමද වීඩියෝ එකට ලයික් එකක් ඔයා හිතන්නේ මේ මොකක් කියලාද ගහක මුලක් කියලා දීති නෑ ළමයි මේ තියන්නේ අලියගේ වලගේ එක පිටිපස්ස කොටස බලන්නකෝ හේතුවේවත් නෑ නේද බලන්න මේ අලියගේ හැම කොච්චර රළුද කියලා බූවල්ලෙකුට මේ වගේ දේවල් කරන්නත් පුළුවන් කියලා දන්නේ නැත නේද? පොර කියන්න එපා. දැන් තාවද වීඩියෝ එකට ලයික් එකක්. ළමයි වීඩියෝ එකට ලයික් එකක් දානවා වගේම මගේ පුංචි channel එක subscribe කරන්න කියලා ඔන්න මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. මොකද ඔයා මේ කරන චූටි දේෙන් තමයි මගේ ඊළඟ වීඩියෝ එක කියන්න මට මාරම motivation එකක් වෙන්නේ. නැව ගිලුණත් බෑන් චෝන් කියලා කුරුල්ලා හොඳටම නිදිනේ. දන්නේවත් නෑ අදට අරන් කොලේ අයින් කරනවා. දකින තැන්න හොටෙන් කොටනවා නේද එයාගේම රූපෙට එයාම රැවටිලානේ කොටාගෙන යන අපරාධ ඉතින් අර කාර් එකේ අයිතිකාරයට ලොකු දඩයක් ගහලා තියෙන්නේ දැන් ඉතින් මේ වෙනකොට ඉතින් ඔයාලට නැද්ද මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වෙලා එනනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යමුද බලන්න දඩයම් කරන්නයි ගස් කල් උඩ නගින්නයි ඉතින් ආය අමුතුවෙන් පූසගෙන ඔයාට කියන්න ඕනේ නෑනේ හැබැයි ඉතින් ගියා වගේම අප පල්ලෙට එන්නත් ඕනේ නේ නිකන් දර කෝටු වගේ තිබ්බට හොඳින් ඇස්සරලා බලන්න මෙතන කවුද ඉන්නේ කියලා. බකමුණු 4 දෙනෙක් ඉන්නවා දැක්කනම් ඔයත් සුපිරිම මීටරයක් තමයි ඉතින් ඈ. හුරතලේට පූසු ඇති කරන අය දන්නා පූසන්ගේ තියෙන ආඩම්බරේ. බලන්නකො ඉතින් මේ පූසත් ඉන්න හැටි. මේ නිකන් ලොකු සීන් දාගෙන ඉන්න බාදෙනවා නිකන් හොම්බ රිවට්ටලා යන්න හරිද? හොඳින් බලන්න මේ මාපට ඇඟිලි තුනෙන් කරන ලස්සන කලා නිර්මාණ කොහොමද කියලා. මේකට ඉතින් දක්ෂතාවය වගේම නිර්මාණාත්මක හැකියාවක් තියෙන්න ඕනි. යාළුවෝ 4 දෙනා පොලෙම ඩින්දගෙන කෑම කනවා නේද? අන්න ඒව තමයි පිළිවෙලට ඉන්න ඕනි. ඔයත් ඕන තරම් ස්ට්‍රීට් ෆුඩ් කාලා ඇතිනේ. මෙන්න මේ රට නම් කොහෙද කියලා මට හරියටම හොයාගන්න බැරි වුණා. ඒත් ඉතින් අපි ස්ට්‍රීට් ෆුඩ් කද්දී මැස්සෝ ඉන්න තැනකින් කන්නේ නැහනේ. ඒත් ඉතින් මෙන්න මේ වගේ මැස්සෝ ඉද්දි නම් අපිට කන්න හිතෙනවා. මේ පැණි රහට මී මැස්සෝ වෙලා තියෙන්නේ. බලන්නකො කොයිතරම් ලස්සනද කියලා. බොරු කියන්න ඕනේ නැහැ ළමයි. ඇත්තටම මටත් මෙතනින් කන්න ආස හිතුණා. හැබැයි පොඩි කේස් එකක් තියෙනවනේ. මී මැස්සෝ විද්දොත් එහෙම ඉතින් කෑම කෑවා වගේ තමයි. නිකන් බටයක් කන්නා වගේ වතුර එන මෙන්න මේ ගහ ඇත්තද බොරුවක්ද කියලා නම් මං හරියටම දන්නේ නැහැ. පැස්පරෙක් බිත්තර දාන හැටි ඔයා මීට කලින් දැකලා නැහනේ. ඔන්න බලන්නකෝ පැස්පරෙක් බිත්තර දාන හැටි. එහෙනම් ළමයි අදට මට සමු ගන්න අවසරයි. ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් වවුලල්කේ channel එකත් එක්ක එකතු වෙලා අන්ධකාරයේ පියාසරේටත් එකතු වෙන්න කියලා මම ඔයාලට ආදරේ මතක් කරනවා. ගිහින් එන්නම් පරිස්සමට ඉන්න.